මම අධිකරණ ඇමති. මට අර සහෝදරයා කිව්වා වගේ මම මේක කයිවාරුවකට කියන්නේ නැහැ. මොකද මම විතරක් නෙමෙයි අපේ හැම ඇමති සහෝදරයම හැම മന്ത്രി සහෝදරයම මම කරන දේම කරනවා. ඒ හින්දා මම මේක කිව්වයි කියලා මගේ පම්පෝරිය ගහනවා නෙමෙයි. අපේ මුළු ආණ්ඩුවම කරන දෙයක් මේ කියන්නේ. මට පුළුවන් බෑකප් වාහන 3ක් අයිති මට. STF එකෙන් 15ක් විතර MST එකේ ඉන්නවා. ඉස්සරහන් බයිසිකල් තුරුත් යන්න ඕනේ. මම මෙතන එනකොට පොලිසියත් ඇවිල්ලා ඉන්නවා. ඔය ටික නවත්තලා තියෙනවා. ඕගොල්ලෝ ගාවට අපි බය නැහැ නේ. ඕගොල්ලෝ අපිට ගහන්නේ නැහැ නේ. අරගොල්ලන්ට ඕනේ ඒවා. අයින් ගුටි කනවා නම් ගමට આવොත් දැන් අපේ ආරක්ෂාව ඕගොල්ලෝගේ තියෙනවා. පුද්ගලික කාර්ය මණ්ඩලයේ 20ක් හැමැමතිව ගන්නවා. මම 9ක් අරන් තියෙනවා. ඒගොල්ලෝගේ අඩුවෙන් ගත්ත එකෙන් පඩි දීවනා ටික නැවතුවත් තව ලක්ෂ 20ක් 30ක් විතර ඉතුරුයි. ඔය විතරක් තනියම මේ ආණ්ඩුවට ඉතුරු කරනවා අඩු ගානේ මාසෙ ලක්ෂ 50ක්. මේ එක්කෙනෙක්. අපි ඔක්කොම මෙහෙමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වාහන පර්මිට් ගත්තේ නැහැ. නිල නිවාස අපිට අයිති. ඕගොල්ලෝ බදු සල්ලි බිල් ගෙව්වා. ඔක්කොම නඩත්තු කරා. අපි නිල නිවාස ගත්තේ නැහැ. තෙල් ලීටර් 3000 තිබිච්ච එක අපි 900ට අඩු කරගෙන තියෙනවා. ඕගොල්ලෝ දන්නවද අපි දැන් හිටියෙත් නැහැ බලේ ගන්නකල් මමත් අවුල් වුණා පළවෙනි පාර පඩි දෙකක් හම්බ වෙනවා මට. එකම වැඩේ කරනකොට. ඇමති කියලා එක පඩියක් හම්බ වෙනවා. තෙල් දීමනාවක් හම්බ වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා පඩියකුයි තෙල් දීමනාවකුයි. මම වල පඩි දෙකක්. හැබැයි එකම ජොබ් එක මම කරන්නේ. දැන් ඔයගොල්ලෝ මේක දන්නෙත් නැහනේ. අපිට ඕන නම් ওই දෙකම අපේ සාක්කුවේ දාන් ඉන්න තිබුණානේ. ඔයගොල්ලෝ දන්නේ නැහනේ. අපි ලියමනක් කියලා කිව්වා එකම වැඩේ කරන්න පඩි දෙකක් ඕනේ නැහැ. ඇමති පඩිය ඔහෙම තියාගන්න. ඒක භාණ්ඩාගාරයට අපි ඉතුරු කරනවා. තෙල් සල්ලි දෙන්න. මොකද අපි දුවන්න තෙල් ගහන්න ඕන. පාර්ලිමේන්තු පඩිය දෙන්න. ඔය තෙල් සල්ලි මුන් තෙල් ගැහුවේ නැහැ වෙනදා කෑවි හොඳේ. ඔය තරම් තෙල් ලීටර් 3000ක් ගහගෙන කොහෙද දුවන්නද කොළඹ එකේ. තෙල් ගහගෙන අපි තෙල් බොනවා කියලා තියාගෙන. හරිද? ඒකෙන් තමයි හම්බ කරගත්තේ. ඕගොල්ලෝ දන්නෙත් නෑ අපි ඒව නැවතුවානේ. ඒකට මොකද අපි නාස්තිය නවත්තලා තියෙනවා. ඕගොල්ලෝ දීප් පොරොන්දුව පළවෙනි මාස පහෙම දැන් ඔන්න කරා. දූෂණ වංචා නැවතුවා. නාස්තිය අපි නැවතුවා. හැබැයි තව තියෙනවා කරන්න. තව වැඩ තියෙනවා. මම මේ කියන්නේ මාස 5ේදී අපි කරපුවා. අරුන්ට අවුරුදු 70කට හිතන්නවත් බැරි ටික අපි මේ අවුරුදු 5 කරලා තියෙනවා. මොකද අපි හොරා කන්නේ නෑ.